මොනරාගල තරුණයෝ එක්කහුව වෙන්න. පොලිසියට කරන්න බැරි දෙයක් තරුණයන්ට කරන්න පුළුවන්. මේකේ කොල්ලන්ට හොරෙන් මොනවද කරන්න පුළුවන්? තරුණයෝ එක්කහුව වෙන්න මොනරාගල පරිස්සම් කරගන්න. එකමත් පෙත්තක් විකුණන්න දෙන්න එපා. සෙනසුරාදාට ඉරිදට බලන්නකො. ඉන්නනම් දෙන්න එපාස පන්ති යන පැටවුන්ට මේ තැන් තැන්වල පඳුරු අස්සම මේවා ගන්න. ඇයි මේ ගම්වල රබර් කිරි ටික කපලා පන්ති ගාස්තු වලට සල්ලි දෙන්න. මේකේ ඉන්න මොකෙක් හරි පැටවුන්ට පෙති කාඩ් විකුණනවා. ළමයි විනාශ වෙනවා. උතේ එක්කව වෙලා මේව නවත්තලා දාන්න. කිසි කෙනෙකුට මේක ඇතුළට කුඩු අයිස් ගේන්න දෙන්න එපා. කිසි කෙනෙකුට කොල්ලොන්ගේ සාක්කුවල දැන් බලුවත් ගුලියක් අමාරක් තියෙන්න පුළුවන්. මේ පොඩි ළමයි හරි දුකයි ඒකයි මේ කියන්නේ. ඒක හරි පිළිකාවක්. තරුණ මහත් මම මේ තඩි ගහන්න කියනෝ නෙමෙයි හෙට නම් ඔය විකුණන්නේ උන්ට. තරුණ මහත්තුරු එක්කව වෙලා මේවා කරන්න දෙන්න එපා. අම්මගේ තාත්තගේ හීනවලට අරමුණු වලට යන්න. කොල්ලෙක් වුණාම ටිකක් ඉන්න එපයි වහප්පිරියක් ඇතුව. එහෙම ඉන්න. ඔය එක එකාගේ බයිසිකල් පස්සේ යන්න සිගරට් කෑලි බොන්න. ඔය යන්න එපා. කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා, අතකොළු වෙන්න එපා. අර කුලී වැඩක් කරලා හරි කමන්නේ නම්බුකාර විදියට ජීවත් වෙන්න බලන්න. ඔය අසුරමයි වරදින්නේ හොඳට මතක තියාගන්න. සමහර කොල්ලෝ කියනවා හාමුදුරුවනේ 7 වෙනකොට ගෙදර ඉන්න නෑලු. ඇයි? කෝල් දෙනවලු කෑල්ලක් හම්බුණා වරෙන් සෙට් වෙමු කියලා. ගෙදර ඉන්න දෙන්නේ නෑලු. ඔය සමහර තාත්තලාගෙත් මනස්ගාත තියෙනවා. මේ වැඩ ඇරිලා ආපු ගමන් කොහේ හරි යනවා බොන්න. මුන්ඩාගල එහෙම නැතුව බොන්නේ නැහැ කිව්වනේ. අභූරුවට අහනකොට සමහර තාත්තලා හිතන් ඉන්නේ යාලා ගියේ නැත්තම් යාළුවන්ට වදින්නේ නැහැ කියලා. අන්තිමේ කවුරුවත් නැහැ මොකක් හරි වුණාම. මේ දරුවෝ තුරුල් කරගෙන නිදා ගන්න තියෙන ජීවිතේ බොහොම පොඩි කාලයයි. අවුරුදු 15 පෙන්නට පස්සේ ළමයි එක්ක ඉන්න පුළුවන්. මේ කාලේ ඉන්නේ දරුවොත් එක්ක බත් ටිකක් කන්න හැමදාම තියෙනවා. බිරිඳ දරුවොත් එක්ක ගෙදර ඉන්න තියෙන වෙලාව ඔය කොහෙවත් යන්නේ උන්ට ආතල් දෙන්න දාගන්න එපා. පැහැදිලිද මං කියන්නේ? කවුරුවත් නැහැ මොකක් හරි වුණාම